අද අපි හදන්න යන්නේ පොල් කැව්. ඒකට ඕන වෙන්නේ පොල් ග්‍රෑම් 150යි, සීනි ග්‍රෑම් 100යි, පාන් පිටි ග්‍රෑම් 100යි. අපි බලමු දැන් ඒක හදන විදිය. මේ පොල් ග්‍රෑම් 150ට පාන් පිටි ග්‍රෑම් 100 එකතු කරගනිමු. ඔන්න අපි එකතු කරගත්තා. ඊට පස්සේ මේ සීනි ටිකත් අපි එකතු කරගන්න ඕනේ. ඒකට මම ලුණු පොඩ්ඩකුත් මික්ස් කරගත්තා. දැන් අපි හැන්දෙන් චුට්ට චුට්ට කලවම් කරගනිමු. දැන් ඒ ටික අපි ඩෝ එකක් වෙන පරිදි හොඳට මිශ්‍ර කරගන්න ඕන. ඔන්න එහෙනම් අපි අර සියල්ල එකතු කරලා මේ ආකාරයට හදාගත්තා. ඊට පස්සේ ඒක මේ ආකාරයට පොඩි පොඩි බෝල විදියට හදාගන්න ඕන. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මේ මිශ්‍රණය හදද්දි වතුර චුට්ටක්වත් පාවිච්චි කරන්න නෑ කියලා. මේ පොඩි ඩෝ එක මෙන්න මේ ආකාරයට හදාගන්න ඕන. අර හදාගත්තු පොඩි පොඩි බෝල වලින් ඔක්කොම මේ වගේ හදාගන්න. අපි හදාගත්තේ මෙන්න මේ ෂේප් එකට. ඕගොල්ලන්ට කැමති ෂේප් එකකට මේක හදාගත හැකියි. ඔන්න දැන් අපේ අම්මත් එක්ක තාච්චියක් ලිපට තියලා තෙල් ටිකක් දාලා මේක පැද ගන්න තමයි යන්නේ. ඔන්න අපි ටිකක් පැදගත්තා. මේක රන්වන් පාට වෙනකම් තෙලේ පැද ගන්න ඕන. රස පාටයි. මේ තියෙන්නේ අපි පොල් කැවුම් බැදගත්තට පස්සේ තියෙන ආකාරය. මේ පොල් කැවුම සීනි අඩු තේ එකක් එක්කනම් කන්න සුපිරි. අපි දැන් කාලා බලමුද? දැන් කන්න තමා තියෙන්නේ.